Hello guys, good morning. ගොඩ දවසින් වීඩියෝ එකක් ගන්න බැරි වුණා. හේතුව කියන්නේ මේ දවස්වල අපේ යුනි එකේ එක්සෑම්ස් තිබ්බා මේ දවස් ටිකේ. කොහොම හරි අද තමයි අන්තිම දවස. දැන් මම නැගිටලා ගොඩක් වෙලා දැන් වෙලාව නම් 8:00යි. දැන් අද අපිට තියෙන්නේ අන්තිම එක්සෑම් එක. අද තියෙන්නේ ඉංග්‍රීසි එක කියන්නේ ඇකඩමික් රයිටින් එක. පොඩි දේවල් ටිකක් තියෙනවා. මගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකකුත් තියෙනවා. බලමු ඉතින් ඉස්සර මොකද වෙන්නේ කියලා. එහෙනම් බලාගෙන ඉන්න. කොහොම හරි guys පේපර් එක ෂේප් එකේ බලලා ඉවර වෙලා මම හැමදාම උදේට මම ගන්න ප්‍රෝටීන් ෂේක් එකක් ගන්න. මම ගොඩක් කට්ටියට ගොඩක් කෙට්ටු කට්ටියට මේක රෙකමන්ඩ් කරන්න පුළුවන්. කැමති කවුරු ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න. මම කියන්නම් මේකට ඉන්ක්ලූඩ් වෙන මොනවද කියලා. සමපෝෂ වගේ පොඩි දේවල් ටිකක් තමයි ඉන්ක්ලූඩ් වෙන්නේ. ඔන්න එන ගයිස් කැම්පස් එකට ආවා. කැම්පස් එකේ පාකින් එකේ තමයි දැන් ඉන්නේ. බලමු ඉස්සර මොකද වෙන්නේ කියලා. කොහොම හරි guys දැන් අපි මේ ඉන්නේ අද අපේ බර්ත්ඩේ එක තියෙන යාළු වෙනකන් තමයි. කොහොම හරි කට්ටියම එකතු වෙලා දැන් කේක් එක කපන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ තමයි හැම පවුලකම වගේ සාමාන්‍ය අවුරුද්දක ලිපගිනි මොලවද්දි මේ කරනවා වගේ තමයි මේ ගෑනු ළමයි මේ සිරිත් විරිත් චාරිත්‍ර වාරිත්‍ර හැමදේම කරනවා මේ. කොහොමද guys අපි කේක් එකක් කපලා කොහොම හරි හිමීට යුනි එක පැත්තට ආවා. අද යාළුවනේ තියෙන ඉතින් ඉංග්‍රීසි පේපර් එක. හරිද? මේ මගේ කාලකන්ණි යාළුවෝ ටිකට ඔක්කොටම කියලා වෙන්න තමයි ඉතින් යන්නේ. බලාගෙන ඉන්න විදිහ මේ පේනවනේ මේ. Oh my god. Finally අපි ආවා අපිට එක්සෑම් තියෙන හෝල් එකට. කොහොම හරි guys කරුමි කොච්චරද කියනවා නම් අදත් මට සෙට් උනේ ඉස්සරහම රෝ එකේ තියෙන සීට් එක. ඔන්න නම් guys කොහොම හරි එක්සෑම් එකත් ලියලා මම ෆැකල්ටි එකෙන් එළියට ආවා ගෙදර යන්න බලාගෙන. කොහොම හරි guys දැන් තමයි මම ගෙදර ආවේ. ඇත්තටම වීඩියෝ එකක් ගන්න බැරි වුණා යුනි එකෙන් එළියට එද්දි. මොකද වහින්න ඇත්තටම වහින්න ලං වෙලා තිබ්බ. මම ඉක්මනට ගෙදර ආවා. මම පොඩි දෙයක් කතා ගන්න හිටියේ ඇත්තටම යුනි එකේ ඉද්දි. ගොඩක් කට්ටිය කියනවා කැම්පස් එකේ පාස් කරනවා පාස් රේට් වැඩි එහෙම පොඩි කේස් එකක්. ඇත්තටම මට කියන්න තියෙන්නේ එන්න ඇවිල්ලා බලන්න. ප්‍රයිවට් යුනි එකක් වුණා කියලා ඒක එහෙම දෙයක් කියන්න බෑ. මොකද ඇත්තටම පේපර්ස් මාරම අමාරුයි. මම සාමාන්‍ය හිවි වැඩ කරනවා. ඒ වුණත් ඒ පේපර්ස් වල ලියන්න මාරම අමාරුයි. කියන්නේ ඒක ලියලම බලන්න ඕනි. ඒක තමයි කියන්න ඕනලා තිබ්බේ. කවුරු හරි කෙනෙක් තරක කරනවා නම් ඇත්තටම ඇවිල්ලා ලියලා බලන්න ඕනි. කියන්නේ පේපර්ස් එහෙම මාර අමාරුයි. ඒ වුණාට උගන්වද්දී ලෙක්චර්ස්ලා මාර ෆ්‍රෙන්ඩ්ලි මාර ලස්සනට විදියට කියන්නේ ගොඩක් හොඳට උගන්වනවා.
කිසි විෂයක් නෑ පැත්තෙන් බලද්දි පේපස් සයිඩ් එක පාස් රේට් එක එහෙමනම් බලන්න බෑ ඇත්තටම අමාරුයි අසයින්මන්ට්ස් වැඩි ඇවිල්ලා බලන්න එහෙනම් එහෙමනොත් අලුත් රීඩින් සෙට් එක අදට මම ගිහින් එන්නම්